welcome to my channel. ඔන්න අද අලුත් vlog එකක් අරගෙන ආවා. mini vlog එකක්. ඉතින් අද මයි 13. ඉතින් වෙසක් සතියේ. ඉතින් අද දන්සල් තියෙනවානේ. ඉතින් අපේ දන් කට්ටියක් දෙන දන්සලකට යන්න බලුවා පොඩි හෙල්ප් එකක් දෙන්නත් එක්ක. ඉතින් දැන් තමයි වැඩ ඉවර වුණේ. වැඩ කටයුතු. ඉතින් ඒ පැත්තට යන්න කියලා බැලුවේ. ඉතින් මට හිතුණා ඔයාලවත් එකතු කරගන්න ඒ පැත්තට යන්න. ඉතින් අපි ගිහිල්ලා බලමු කොහොමද ඒ පැත්තේ තත්ත්වය කියලා. ඉතින් දිගට මාත් එක්ක එකතු වෙලා ඉන්න. ඒ වගේම ඔයා මගේ channel එකට අලුත් යාළුවෙක් නම් ඉතින් ඔයාවත්ම ආදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් එහෙනම් අපි දන්සල පැත්තේ ගිහිල්ලා බලමු මොනවද තියෙන්නේ. කොහොමද ඒ පැත්තේ තොරතුරු කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි වෙසක් එකට අපි යන පාර ලස්සනට ලයිට් වලින් ඩෙකොරේට් කරලා තිබුණේ. ඉතින් ඔන්න කතාවෙන් ආවා දන්සල ළඟට. ඉතින් මේ ක්ලිප් දකින්නකොට කොහෙද කියලාත් කට්ටිය දන්නවා ඇති හුරු පුරුදු අය. වලට පේනවා ඇති මේ වගේ සෑහෙන පිරිසකගේ එකමුතුකමින් තමයි මේ දන්සල මේ විදිහට ලස්සනට පවත්වාගෙන ගියේ. ඉතින් මම මේ vlog එක අප්ලෝඩ් කරද්දී පොසොන් පොයත් ළඟ එන ගමන් ඉතින් ආදරෙන් මතක් කරනවා ඔයාලගේ පැත්තේ තියෙන දන්සල ගැන චූටි කමෙන්ට් එකක් දාන්න. මේ vlog එක බලන කෙනෙක්ට ඒ අවට නම් ඉන්නේ එයාලටත් සහභාගී වෙන්න පුළුවන් ඒ දන්සල වලට. ඉතින් තව vlog කිහිපයක්ම තියෙනවා එඩිට් කරන්න. ඒ ටිකත් ඉස්සරහට ඔයාලට ඉක්මනටම අරගෙන එන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි මේ වීඩියෝ එක බලන ඔයත් මගේ channel එකට අලුත් යාළුවෙක් නම් ඔයාවත් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් subscribe කරලා bell icon එකත් click කරලා මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න මේ වගේ ලස්සන වීඩියෝස් ඉස්සරහට බලන්න.
සෑහෙන සෙනගක් තාමත් දන්සලට එනවා. ඉතින් ඊයේ අදයි තමා දන්සල පැවැත්වෙන්නේ මෙතන. ඉතින් හැමෝගෙම සහයෝගයෙන් හැමෝගෙම එකමුතුකමින් ඉතින් දන්සල පවත්වාගෙන යනවා. දැන් මං හිතන්නේ වෙලාව 11ට කිට්ටුයි. ඉතින් ඒත් සෙනග අඩුවක් නැහැ. ඉතින් සෑහෙන සෙනගක් මේ වෙනකොට එනවා. ඉතින් අපි බලමු කීය වෙනකම් විතර දන්සල තියෙයිද කියලා. දැන් වෙලාව පාන්දර 2:35යි. මේ වෙද්දි තාමත් 1000කට එහා සෙනගක් දන්සලේ පොඩිනේ බලන් ඉන්නවා. ඉතින් පාන්දර 4 පහ වෙනකන්වත් දන්සල තියෙයි කියලා තමයි හිතන්නේ. අපි දැන් යනවා මෙතන තියෙන තොරණ. ඒක තොරණ නම් දැන් ඔෆ් කරලාද කියලා දන්නේ නැහැ. මුකුත් සවුන්ඩ් ඇහෙන්නේ නැහැ. අපි ගිහිල්ලා බලමු මේ පැත්තට. එහෙනම් තොරණක් වෙන්නන්න පුළුවන්. තිබුණ නැති වුණොත් මම කලින් ගත්ත වීඩියෝ එකක් තියෙනවා. ඒක ඔයාලට මම මේ වීඩියෝ එකට ඇඩ් කරන්නම්. ඉතින් අපි මේ පැත්තට ගිහිල්ලා බලමු තොරණ තියනවද කොහොමද කියලා. දැන් ඉන්නේ අපි තොරණ ගාව. ඔයාලට පේනවා ඇති ලයිට් මුකුත් දාලා නැහැ. සවුන්ඩ් ඔක්කොම ඕෆ් කරලා. ඉතින් මේක නිරූපණය වෙන සම්බෝල ජාතකය. ඉතින් මම මේ බ්ලොග් එකට ඇඩ් කරන්නම් ඔයාලට මම කලින් ගත්ත තොරණ වීඩියෝ එකක්. ඉතින් අපි ආපහු දන්සල පැත්තට යමු. ඉතින් මෙච්චර වෙලා කැම බෙදලා සෑහෙන මහන්සියකින් අපි හිටියේ. ඉතින් ඒකයි පොඩ්ඩක් එළිය පැත්තට ආවේ. පොඩ්ඩක් අපි ටයර් ගතිය නැති කරගන්නත් එක්ක. ඉතින් එහෙනම් අපහු දන්සල පැත්තට යමු. ඉතින් බලමු අද කීය වෙනකන් දන්සලේ ඉන්න වෙයිද කියලා. කීය වෙනකන් ඉතින් අපි අද බලමු කීය වෙනකන් දන්සලේ ඉන්න වෙයිද කියලා. ඉතින් තවම ඉවර වෙන වේලාවක් එහෙම මුකුත් නැහැ. සෙනගේන තරමට ඉතින් කැම දෙන්න හැමෝම සූදානම්ින් ඉන්න. ඉතින් එහෙනම් අපි යමු අපෝ දන්සල පැත්තට. විශේෂයෙන්ම මතක් කරන්න ඕන මේ බත් දන්සල පවත්වන්නේ දැඩිගම සමූහ ව්‍යාපාරයේ සහ සමග එක්ව මහරගම ප්‍රජාව. ඉතින් අවුරුදු ගණනාවක් පුරා පැවැත්වෙන බත් දන්සලක්. ඉතින් එහෙනම් අපෝ යමු 2025 අවුරුද්දේ මෙදා වෙසක් එකට පවත්වන බත් දන්සලේ අන්තිම පැය කිහිපයට සහභාගී වෙන්න. ඉතින් අපි එහෙනම් ඒ පැත්තට යමු. සුමතන් වසංගව සිංහල ගන්නා තවුසන් නැතිද? උඹට පැමිණි ඔහු පමාවි. ඉතින් උඹ ඒ එකතු හා රමණීය නොයදුනාය. මට සිටිය නොහැකිද? ස්වාමියාගේ අස්ථාන සැකය සංගලාවගේ හදවත ඉදිරින් ගත නොහැකිය. ඇය තමාගේ නිවැරදි භාවය සත්‍යත්වයා බලයෙන් පෙන්වීමට සිතා. ඉතින් ඔන්න කතාවෙන් අපහු අපි මේ දන්සල පැත්තට යන ගමන්.
ඉතින් දන්සර පැත්තට යන්න කලින් ආවා බීම් එකක් බීලා පොඩ්ඩක් කූල් වෙලා යන්න. ඉතින් මේ දන්සරේ අවසාන හෝරා කීපය යන්නේ අවසාන පැය කීපය. ඉතින් එහෙනම් අද vlog එක මෙතනින් මම end කරනවා. එහෙනම් අලුත් vlog එකක් අරගෙන ආපහු මම ඉක්මනින් එන්නම්. මම subscribe කරලා තියාගන්න. හැමෝම එහෙනම් පරිස්සමින් ඉන්න.